මට දැන් ඉස්කෝලේ යන එකත් එපා වෙලා තියෙන්නේ. ඒකට හේතුව අර එන මාමා. තාත්තා රට යන්න කලින් අපි පොඩි කඩයක් කරා. ඒකට පාන් දැම්මේ උදේර් ගෙදරට ආව මාමා. සුපුන් මොනද කල්පනා කරන්නේ? මොන ලෝකෙද ඉන්නේ? පාඩමට අවධානය දෙනවා. උදේ මම කල්පනා කළේ අම්මා ගැන. මට මොකොද්දෝ අමුත්තක් දැනෙනවා. ඔර මාමා ආයෙත් ගෙදර එවිත් අම්මා ළඟම ඉඳන් කතා කර කර ඉන්නවා. කෑම මොකුත් නැහැ. එයාලා කාලා වලදේ මොකුත් නැහැ. මට නත් දැන් එපා වෙලා තියෙන්නේ. නැන්දේ මොකුත් වැඩක් එහෙම නැද්ද මට කරන්න? තියෙනවා නම් කියන්න. මම කරලා දෙන්නම්. සුපුන් පුතේ එහෙන් මට මේ රෙදි ඔක්කොම හොදලා දෙන්නකෝ. අද බත් නැහැ. මං අංගලයක් එක තේ එකක් දෙන්නම් හොදලා ඉවර වුණාම. කොළුව රෙදි ඔක්කොම හෙදුවානේ. මේ අග්ගලේ කාලා තේ එක බොන්න. තේ බීලා ওই රෙදිත් වැලට දාලාම ගෙදර යන්න. මම නිතරම බඩගින්නට කන්න මොනා හරි හොයාගන්න ක්‍රමේ තමයි ඔක අත් දෙකත් රිදෙනවා රෙදි මිරිකලා. අම්මා මාමා එක්ක කෑම මේසේ ඉඳගෙන කෑම කනවා. අම්මා ඒ මාමට කණ්ඩ උයලා. මට දැන් ඇති වෙලා. තාත්තා ඉතාලියට ගිහින් කතා කරන්න තව ගොඩක් කල්යයි. කපුටයි හුගක් මනුලොවදිනක් නොපතමි තවත් මා යලි ආත්මයක් යලි උපදින භවයක උපදින